ඔයාගේ පවුල කෙනෙක්ට heart attack එකක් හැදිලා තියෙනවා නම් ඔයාටත් heart attack එකක් හැදෙන අවදානමක් තියෙනවා කියලා දැනගෙන හිටියද? heart attack එකක් හැදෙන එක වළක්ව ගන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු. heart attack එකක් හැදෙන්න බලපාන සමහර හේතු වෙනස් කරන්න බැරි අවදානම් සාධක. වයස අවුරුදු 65ට වඩා වැඩි නම් කාන්තාවකගේ නම් ආර්තවහරණයෙන් පස්සේ ඔයාගේ පවුල කෙනෙක්ට අඩු වයසෙන් heart attack හැදිලා තියෙනවා නම් heart attack හැදෙන්න අවදානමක් තියෙනවා. ඒ වුණාට හොඳ ජීවන රටාවක් අනුගමනය කරලා ඔයාට පාලනය කරගන්න පුළුවන් අවදානම් සාධකක් තියෙනවා. ඉතින් අපි දැන් මේ කියන දේවල් කළොත් ඔයාට heart attack එකක් හැදෙන්න තියෙන අවදානම අඩු කරගන්න පුළුවන්. කොලෙස්ටරෝල් වැඩි නම් heart attack හැදෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. හොඳින් ව්‍යායාම කිරීමෙන් සහ තෙල් කෑම අඩු කිරීමෙන් කොලෙස්ටරෝල් පාලනය කරගන්න පුළුවන්. දියවැඩියාව සහ ප්‍රෙෂර් නිසාත් heart attack හැදෙන්න අවදානමක් තියෙනවා. හොඳ ආහාර රටාවක් අනුගමනය කරන එකෙන් සහ හොඳින් ව්‍යායාම කරන එකෙන් මේ රෝග දෙක පාලනය කරගන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වගේ රෝගවලට වෛද්‍යවරයා නියම කරන බෙහෙත් හරි වෙලාවට නිවැරදි මාත්‍රාවෙන් දිගටම ලබා ගන්න ඕනේ. වෛද්‍ය උපදෙස් හරියට පිළිපැද්දොත් මේ රෝග පාලනය කරගෙන heart attack එකක් ඇතිවීමේ අවදානම අඩු කරගන්න පුළුවන්. දුම්පානය heart attack වලට ප්‍රධාන අවදානම් සාධකයක්. මේ නිසා දුම්පානය සම්පූර්ණයෙන් නතර කරන එක heart attack වළක්ව ගන්න ඉතාමත්ම වැදගත්. මීට අමතරව ඇඟේ බර අඩු කරගෙන හොඳ BMI අගයක් පවත්ව ගන්න එක, හිතට දැනෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්න එක වගේ දේවලුත් heart attack එකක් හැදෙන එක වළක්ව ගන්න ගොඩක් වැදගත්. මේ වැදගත් පණිවිඩය අනිත් අයත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. heart attack එකක් හැදිච්ච කෙනෙක් එතනින් එහාට පරිස්සම් වෙන්නේ කොහොමද කියලා අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. මීට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.